උදෑසන අවදි වූවාට පසු ඔබ කරන දේවල් ගැන හිතුවොත් ඒවා තමයි අපේ එදිනෙදා කටයුතු වලට වගේම ජීවිතයටත් බලපාන්නේ. උදෑසන අවදි වීම දවසේ ආරම්භය නිසා මෙන්න මේ පුරුදු ඔබේ ජීවිතයට ඇතුළු කරගත්තොත් ඔබේ ජීවිතය සෞඛ්‍යමත්ව නිරෝගීව ගත කරන්නට ඒවා හේතු වේ. අපි අද මේ වීඩියෝවෙන් පෙන්වන්න හදන්නේ උදෑසන අවදි වූවාට පසු පුරුද්ද කර තියාගන්න හොඳ පුරුදු 6ක්. බලන්න මේව ඔයාලගේ ජීවිතයට එකතු කරගෙන කොච්චර වෙනසක් දකින්න පුළුවන් වේවිද කියලා. උදෑසන අවදි වූ විගස හිස් බඩ වතුර වීදුරුවක් බොන්නේ. මේක ලංකාවේ විතරක් නෙවෙයි. වෙනත් බොහොමයක් රටවලත් උදෑසන අවදි වුණු ගමන් කරන්න තියෙන දෙයක්. ඇති කරගත යුතු බොහොම හොඳ පුරුද්දක්. අපි පුරුදු වෙලා තියෙන්නේ උදෑසන හිස් බඩ උණු කිරිතේ කෝප්පයක් බොන්න වුණත් හිස් බඩ ඇල්මැල්ම මද උණුසුම් වතුර වීදුරුවක් බොන්න පුළුවන් නම් ඒක ශරීරයේ පරිවෘත්තීය පද්ධතියට විතරක් නෙමෙයි. මුළු ශරීරයටම හොඳයි කියලායි කියන්නේ. සමහර වෙලාවට මේ වතුර වීදුරුව වල දෙහිස්ම ටිකක් මීපැණි චුට්ටක් වුණත් එකතු කරගන්න පුළුවන් නම් ගුණයි. උදෑසන දත් මදින විට වෙලාව අරගෙන හිමීට දත් මදින්න. විශේෂයෙන්ම හොඳින් දිව මදින්න. මේකෙන් උදෑසන ඔබේ කටේ තියෙන අප්‍රිය රසය නැති කිරීම විතරක් නෙවෙයි. ඔබව නිින්දෙන් අවදියට ගෙනෙන ක්‍රියාවලියත් සම්පූර්ණ වෙනවා. ස්ට්‍රෙචින් ව්‍යායාම එහෙම නැත්නම් දිග ඇදීමේ ව්‍යායාම උදෑසන විනාඩි 5ක් පමණ කරන්න. මේකෙන් ඔබේ ශරීරයේ පේශි වලට දවසේ වැඩ කටයුතු සඳහා සූදානම් වෙන්න අවස්ථාවක් ලැබෙනවා. උදෑසන ස්වභාව සෞන්දර්යය අත්විඳින්න පුරුදු වෙන්න. ඉරණගෙන යාමේ නිර්වත් දෙපයින් ඇවිදින්න යන්න. තෙත පිනිකැට වලින් වැහුණු තනකොළ පාගන්න. පිපිලා තියෙන මල් දිහා බලන්න. උදෑසන ඇහෙන කුරුල්ලන්ගේ නාදය අහන්න. උදෑසන ආහාර වේල කොයිතරම් වැදගත්ද කියලා ඕන පෝෂණ වේදිකෙන් ඇහුවොත් කියයි. උදෑසන සමබර ආහාර වේලක් ගන්න. උදෑසන ආහාරය එක්ක නවම් පළතුරු විෂ වීදුරුවකුත් එක් කරගන්න පුළුවන් නම් වඩාත් හොඳයි. ඔබට පුළුවන් නම් උදෑසනින්ම දවස මෙහෙම වෙන්න ඕන කියලා හිතන්න. ඒක වඩාත් හොඳ පුරුද්දක්. ඒ කියන්නේ දවස සතුටින් ගෙවනවා කියලා හිතන්න. කොයිතරම් වැඩ තිබුණත් ඒ සිතුවිල්ල දවස පුරාම වැඩ කරයි. ඒ වගේම ගෙදර ඉන්න සමාජිකයෝ එක්ක කතා බහ කරන්න පොඩි කාලයක් වෙන් කරන්න පුළුවන් නම් මේක වටිනවා. ඒකම ඔබේ දවසේ කරන්න අවශ්‍ය වැඩ කිහිපය සැලසුම් කරගන්නත් උදෑසන මේ වේලාව සුදුසුයි. ඔබ කරන්න අවශ්‍ය හැම දෙයක්ම සැලසුම් කරන්න ඕන නැහැ. ඒත් කල යුතුම වැඩ 3-4 සැලසුම් කරගන්න. කෙටියෙන් කියනවා නම් දවස ඔහේ යන හැටියට ගලාගෙන යන්න නොදී සවිඥානිකව දවස ගත කරන්න හිතට ගන්න. එසේනම් තවත් අලුත් වීඩියෝවකින් නැවත හමු වෙමු. මේ වගේ දේවල් දිනපතා දැනගන්න අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා.